මගේ තාත්තා කැපුවොත් නිල්ය. ඒ කියන්නේ ඔහු උග්‍ර ශ්‍රී ලංකාකාරයෙකි. UNP එක උට නෑට අඳුකොළ වාගේය. බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ තාත්තා වැඩියෙන්ම ගරු කළේ බණ්ඩාරනායක මහත්තයාටය. බණ්ඩාරනායක ඝාතනයේ තාත්තා යාළුවන්ට විස්තර කරන්නේ ඔහුද ඝාතනයේ සිදු වූ ස්ථානයේ සිටියා වාගේය. එම ඝාතනයේ පිළිබඳව රහස් පොලිසියවත් උදන්නා කරුණු කාරණා අපේ තාත්තා ගැන හිටියේ. ඒකටත් එක්ක අපේ ඉස්සරහා ගෙදර හිටියේ පෙරේරා අංකල්ය. පෙරේරා අංකල් දරුවෝ 12 දෙනෙක්. ඒ නිසා පෙරේරා අංකල්ට සොයිසාපුර හැමෝම කවුරුත් කිව්වේ බබාලෑ තාත්තා කියාය. ඔහු කැපුවත් කොලේ. UNP එකේ ඕනෑම හරි වැරද්දක් එනින් ඔහු පිණි සිටියේ. බබාලෑ තාත්තාගේ දෙවියන් ජේ.ආර්. ජයවර්ධනය. සොයිසාපුර අපේ නිවස පිහිටා තිබෙනේ මූණට මූණලාය. අපේ දොර ඇරිය විට ඉස්සරහා ගෙදර ශාලය පෙනේ. දොරවල් දෙක අතර පරතරය අඩි 10ක් 12ක් විතරයි. සවස් 6-7 වෙන විට අපේ තාත්තත් බබාලෑ තාත්තත් ක්‍රිකට් තරඟයට පිටියට පිවිසෙන පිටිකරුවන් දෙදෙනෙකුසේ UNP ශ්‍රී ලංකාවෙමින් තරග වැදීමට නිවෙස් වලින් එළියට එදී. මේ වෙන විට වලිය දිගටම යනවා පක්ෂ වලිය. ඊට පස්සේ ඕයි මේ වෙනට ඕයි යකෝ තමුසේ යන වචන පවා ක්‍රීඩා පිටියට පැමිණෙන. තරඟයේ උච්චතම අවස්ථාව දැන් එළඹ ඇත. තරඟයේ තුන්වන විනිසුරුවන් වල අපේ අම්මා සහ බබාලේ අම්මා පැමිණ මේ මොන මලවදියක්ද කියමින් තාත්තලා දෙන්නාට දෙතුලට ඇදගෙන ප්‍රධාන දොරවල් දෙක වසා තබයි. එන්නක මේ පළවෙනිදා උදේම අපේ තාත්තා නිල් පාට කමිසයක් ඇඳගෙන කැම්බල්ලේ. බබාලා තාත්තා කොළ පාට කමිසයක් ඇඳගෙන ගෝල් පේස්සේ. ඒකල UNP රැස්වීම පැවැත්වුවේ ගෝල් පේස් එකේ. සවස ඔවුන් දෙදෙනා ගෙදර ඉන්නේ UNP ශ්‍රී ලංකා රැස්වීම වල ඒ කතිකයන් කළ කී දේ හුවමාරු කර ගැනීමට. ඒ හුවමාරුවේදී එකෙක් මැරෙන්නට බව පුළුවන් බව දන්නා බබාලේ අම්මා සහ අපේ අම්මා වේලපයිම තාත්තලා දෙන්නාට කෑමෙන් බීමෙන් සංග්‍රහ කොට ප්‍රධාන දොරවල් දෙක වසා තබයි. UNP කියන්නේ උන්ගේ නෑදෑයින්ට පමණයි කියන එකයි. කී අපේ තාත්තා දිනක් කී විට බබාලේ තාත්තා අපේ තාත්තට පහරක් ගහන්නට ඉදිරියට පැන ආයුරු මට මතක් වේ. ඔවුන් දෙදෙනාගේ පක්ෂ දෙකේ වෛරය දිගටම තිබිනේ. ජේ.ආර්. ජයවර්ධනට වඩා බබාලේ තාත්තා UNP බණ්ඩාරනායකටත් වඩා අපේ තාත්තා ශ්‍රී ලංකාවේ. UNP එකත් ශ්‍රී ලංකාවේ එකත් හැමදේම දිනුවේ. බබාලෑ තාත්තත් අපේ තාත්තත් හැමදේම පරාදූ බව මට වැටුනේ ඔවුන් දෙදෙනාම මිය ගියායින් පසු. ඔන්න කතාව.